Hello everyone, welcome to the Will Life Diaries. අද මම මේ වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ අපි නිව්සීලන්ත වල ගිය තවත් one day trip එකක් ගැන. ඉතින් අපි මේ පාර ගියේ නිව්සීලන්ත වල local අය වගේම tourist අයගේ destination point එකකට. ඒක තමයි Rotorua. ඉතින් Rotorua මෙච්චර special වෙන reason එක තමයි Rotorua වල තියෙන geothermal sites, hot pools, geysers, ඒ වගේම කාට හරි Maori culture ගැන interest නම් Maori villages ගොඩක් තියෙනවා අපිට බලා ගන්න. ඒ වගේම තව outdoor indoor activities තියෙනවා games තව kayaking තව activities ගොඩක් අපිට කරන්න පුළුවන් Rotorua වල. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා Rotorua ගොඩක් අය යන destination point එකක්. ඉතින් අපි ඕක්ලන්ඩ් වලින් ටිකක් උදින්ම පිටත් වුණා. මොකද ඕක්ලන්ඩ් ඉඳන් Rotorua වලට යන්න පැය 3ක වගේ drive එකක් තිබුණා. ඒ වගේම Rotorua වලත් බලන්න places ගොඩාක් තිබුණ නිසා අපි ටිකක් උදින් ගමන පිටත් වුණා. plan කර විදිහට අපි මුලින්ම ආවේ Blue Springs බලන්න. ඉතින් මේ Blue Springs කියන්නේ හරිම ලස්සන place එකක්. ඉතින් මේක ඇත්තටම world famous තැන. ඔයාලටත් පේනවා ඇති මේ water හරිම clear, crystal clear water තියෙන්නේ. මෙතන විශේෂත්වය තමයි New Zealand වලින් 60% විතර bottled water supply කරන්නේ මේ Blue Springs වලින්. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා photos අරගෙන අපි මුළු track එකම cover කරේ නැහැ. මෙතන සම්පූර්ණ track එක පැයක වගේ තියෙනවා. අපි main places ටිකට ගිහිල්ලා අපි ආපහු ආවා. මොකද ඊළඟ තැනට යන්න ඕන නිසා. ඊළඟට අපි ගියේ Paradise Valley Springs වලට. මේක wild life park එකක්. ඇත්තටම Blue Springs ඉඳන් 20 minutes වගේ drive එකක් තමයි මෙතනට තිබුණේ. මේ wild life park එකේ විශේෂත්වය තමයි මෙතන lions වලට feed කරන්නත් පුළුවන්, lion cubs ලව pet කරන්නත් පුළුවන්. හැබැයි දෙකටම time slots තියෙනවා. lions වලට feed කරන්න එනවා නම් 2:30 pm වලට තමයි එන්න ඕනේ. ඒ වගේම lion cubs ලව pet කරන්න නම් 10:45 am හරි 3:15 pm වලට හරි තමයි අපි මේ park එකට එන්න ඕන. පිටතනට ගියේ ලයන් කප්ස් වලට පැට් කරන ටයිම් එක බලලා ඒ කියන්නේ 10:45 am වලට වගේ. ඒක නිසා අපිට ලයන් කප්ස් වල පැට් කරන්න chance එකක් හම්බුණා. ඒකත් වෙනස්ම experience එකක්. ලයන්ස් විතරක් නෙමෙයි මෙතන තව සත්තු ගොඩක් හිටියා. එයාලා තමයි farm animals ලා හිටියා, donkeys ලා හිටියා, alpacas ලා හිටියා, emus ලා හිටියා, ඒ වගේම wallabies ලා හිටියා, fish, තව pigs ලා ඒ වගේ ගොඩක් සත්තු හිටියා. entrance එකේදී අපිට ටිකට් එකක් ගන්න ඕනේ. ඩග් කෙනෙක්ට නම් $38 වගේ උනේ. under 15 ඒ කියන්නේ kids ලට නම් $19 වගේ. ඒ වගේම එතනින් අපිට පොඩි camp packets වගේ ගන්න පුළුවන් feed කරන්න සතුන්ට.
I think do not feed. Oh. Oh. This water has been tasted. Oh. No, no. Wow. අපිත් එතනින් සතුන්ට ෆීඩ් කරලා පැරඩයිස් වැලි ස්ප්‍රින්ග්ස් බලාගෙන අපි ඊළඟ ලොකේෂන් එකට පිටත් වුණා. අපි ඊළඟට ගියේ ඔහිනමිටු මවුරු විලේජ් එකට. මේ ඔහිනමිටු කියන්නේ හිස්ටොරික් මවුරු විලේජ් එකක්. මේක තියෙන්නේ රොට්රුවා ලේක් එකේ ෂෝ එකේ. ඉතින් මෙතන තියෙන ස්පෙෂලිටි එක තමයි මේ විලේජ් එක බිල්ට් වෙලා තියෙන ජියෝතර්මල් ෆීල්ඩ් එක. ඉතින් ඔයාලට වටේම බලා ගන්න පුළුවන් ජියෝතර්මල් ඇක්ටිවිටීස්. අදටත් මෙතන මිනිස්සු ජීවත් වෙන. යාලා දැනටත් මේ ස්ටීම් වෙන්ස් වලින් ඒගොල්ලන්ගේ කුකින් පර්පස් එකට වෝටර් හීට් කරගන්න වගේ ඒවට පාවිච්චි කරනවා. ඒ වගේම මවුරුගේ කල්චර් එක බලා ගන්නත් මේක හොඳ ප්ලේස් එකක්. එයාලගේ මීටින් රූම් එක ඒ වගේම කාවින්ග්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක හරිම විශේෂයි. මොකද කල්චර් එකත් එක්කම නැචරලි ඒ තියෙන ජියෝතර්මල් ඇක්ටිවිටීස් බලා ගන්න පුළුවන් ප්ලේස් එකක් නිසා. ඒ වගේම මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙතන අපිට බලන්න යන්න කිසිම charge එකක් ගන්නෙ නැහැ. ඒක ෆ්‍රී බලන්න පුළුවන් ලොකේෂන් එක. ඉතින් අපි ඔහිනමිටු මවුරු විලේජ් එකත් බලාගෙන අපි ඊළඟ ලොකේෂන් එකට පිටත් වුණා. අපි ඊළඟට ගියේ සල්ප පොයින්ට් එක බලන්න. ඉතින් මේකත් තියෙන්නේ රොටරුවා ලේක් එකේ එක එජ් එකක. ඉතින් මේ නමේම තියෙනවා. මෙතන ඇත්තටම මේ සල්ෆර් ගෑස් එක රිලීස් වෙන නිසා තමයි මේ සල්ෆර් පොයින්ට් කියලාම තියෙන්නේ. ඔහිනමිටු මවුරු විලේජ් එකත් අපිට ස්මෙල් එක මෙනවා. මෙතනත් ඒ වගේම තමයි හරිම සැර ස්මෙල් එකක්. ඒ කියන්නේ ඇත්තටම කුණු වෙච්ච පිටර ගඳක් වගේ ස්මෙල් එකක් එන්නේ. මොකද ජියෝතර්මල් ඇක්ටිවිටීස් වෙන අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් අර හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගෑස් එක රිලීස් වෙන නිසා ඒ සැර ස්මෙල් එක එන්නේ. ඉතින් මෙතනත් ඇත්තටම මේ නැචරලිම අපිට බලා ගන්න පුළුවන් ජියෝතර්මල් වෙන්ස්. ඉතින් ඒවෙන් ස්ටීම් එළියට එනවා. ඒ වගේම ගෑසස් රිලීස් වෙනවා. අපි ටිකක් බලාගෙන ඊළඟට පිටත් වුණා රෙඩ්වුඩ් ට්‍රීස් බලන්න. So where you guys kept like fun?
රෙඩ්වුඩ් ට්‍රී වාක් එකක් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මෙතන තියෙන ජයන්ට් රෙඩ්වුඩ් ට්‍රීස් ඒ වගේ 27ක් තියෙනවා. අවුරුදු 120ක් විතර පරණ. ඒවයි මැදින් තමයි බ්‍රිජස් දාලා තියෙන්නේ. සස්පෙන්ෂන් බ්‍රිජස් 28. ඉතින් මේක වෝක් අවේ එකක් මීටර් 700ක් විතර දිග. හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. අපි ගියේ ඩේ ටයිම් එකේ. ඒගොල්ලෝ ඩේ ටයිම් එකයි නයිට් ටයිම් එකයි කියලා දෙකකට බෙදලා තිබ්බේ. ටිකට් ප්‍රයිස් එකක් උනේ ඇඩල්ට් කෙනෙක්ට $45. කිඩ් කෙනෙක්ට නම් $28යි. ඒ වගේම අපිට කොම්බෝ පැකේජ් එකක් ගන්නවා නම් ඒ කියන්නේ ඩේ ටයිම් එකයි නයිට් ටයිම් එකේ දෙකේම එක්ස්පීරියන්ස් එක ගන්න. එතකොට ඇඩල්ට් කෙනෙක්ට $70ක් වෙනවා. කිඩ් කෙනෙක්ට $45ක් වගේ වෙනවා. හැබැයි ඔයාලා රොට්රෝ යනවා නම් අනිවාර්යයෙන්ම මේ රෙඩ්වුඩ් ට්‍රී වර්ක්ස් වලටත් යන්න. ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් රොට්රෝ යනවා නම් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක අරගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි book me app එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද book me app එකේ ගොඩක් වෙලාවට මේ රෙඩ්වුඩ් ට්‍රී වෝක් එකට ඩිස්කවුන්ට් තියෙනවා 40% 50% වගේ. ඉතින් ඒක ලොකු chance එකක්. ලොකු ගොඩක් අඩු ප්‍රයිස් එකකට අපිට රෙඩ්වුඩ් ට්‍රී වෝක් එක්ස්පීරියන්ස් එක අරගන්න පුළුවන් book me app එකෙන් book කරලා ගියොත්. රෙඩ්වුඩ් ට්‍රී වාක් එකෙන් පස්සේ අපි බලපු ලොකේෂන්ස් ටික බලලා ඉවර කරා රොට්රෝ වල. මොකද අපි දවසින් කරන්න පුළුවන් උපරිම ටික කරගෙන තිබුණේ. ඉතින් ඊළඟට අපි රොට්රෝ ලේක් ෆ්‍රන්ට් එක ගාවට ඇවිල්ලා මොකද අපි කැම ටිකක් හදාගෙන ගිහින් තිබුණා. රොටි ටිකක් ආපහු හීට් කරගෙන තේ එකක් බීලා එතන පොඩ්ඩක් ලේක් ෆ්‍රන්ට් එක ගාව පොඩ්ඩක් ඇවිදලා ඊළඟට ආපහු එතනින් පිටත් වුණා ඕක්ලන්ඩ් වලට එන්න. ඉතින් මෙහෙම තමයි රොට්රෝ වල one day trip එක අපි ස්පෙන්ඩ් කරේ. ඔයාලටත් idea එකක් ගන්න පුළුවන් one day එකකින් මොනවද රොට්රෝ වල බලන්න පුළුවන් places කියලා. ඉතින් මම තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thanks for watching. Bye.